දැන් වෛරාග්‍ය ශතකයේ තියෙන ශ්ලෝකයක් මම කියන්න. වලිබිහිර් මුඛ මාක්‍රාන්ත. පලිතයි රංචිතං ශිරා. ගාත්‍රානි ශිතිලා යන්තේ තෘෂ්ණයිකා තරුණායතේ. දත් වැටෙනවා. හම රැලි ගැටෙනවා. කෙස් හිදෙනවා. මේ ගාත්‍ර ඉහිල් වෙනවා. ආච්චියන් වල සීලයට ශක්තිය නැති වෙන්නේ ඇයි? මේ තියෙන මාංශ පේශි ඉහිල් වෙනවා. එතන ලොකු ශක්තියක් අල්ලන්න බෑ. මේ මූණේ තියෙන මාංශ පේශි ඉහිල් වෙනවා. ඒ ඉහිල් වුණාට පස්සේ උඩ තියෙන හැම ඇකිලෙනවා. උඩ තියෙන හැම ඇකිලුණාම අපි කියනවා මූණ රැලි වැටුණා කියලා. ගාත්‍රානි ශිතිලා යන්ති. ඉහිල් වෙලා යනවා ගාත්‍ර. තෘෂ්ණයිකා තරුණායතේ. හැබැයි තෘෂ්ණාව තරුණ වෙනවා. වයසට ගියා කියලා එකක් නැහැ. තෘෂ්ණාව තරුණ වෙනවා. මට අර කෝණේ මේක ඕනේ අරක ෂෝක් මේක ෂෝක් එහෙම වෙනවා කියලා. පිටින් ඔය තියෙන්නේ සංස්කෘත පඬිවරුන්ට තේරිච්ච කොටසක් නේ. මම ඔබට කියන්නේ කවදාක්වත් හිතන්න එපා භාග්‍යතුන් වහන්සේට තේරිච්ච ටික සංස්කෘත පඬිවරයෙකුට තේරෙනවා කියලා. සමහරට බැනුම් අහන්න මේවට. මම දැකපු බුදුහාඳුරු හොයාගත්ත යමක් තියෙනවා නම් ඒ දේශනාව උන්වහන්සේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත්ත මහත් තේර පරපුරට හැරෙන්න වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඔය කියන ඔක්කොටම වඩා වෙනස් වෙනවා. ඔය ඔක්කොම කතා කරන්නේ ජාලේ හැදුනට පස්සේ ඒ ජාලේ පුරෝණේ වශයෙන්. ඔය කාටවත් පේන්නේ නැහැ ජාලේ හැදෙන්නේ කොහොමද කියලා. ජාලේ හැදෙන විදිය දන්නේ නැති නිසා තමයි ජාලේ මැද්දේ ඉන්න මේ උණහපොළුවට ආත්මය කියලා දාගත්තේ පෙඟත. ආත්මය හැදෙන විදිය කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා එයා ආත්ම කියන ආත්ම සංකල්පය ගෙනල්ලා එයාව ෆික්ස් කළා. මොකද ලෝක සත්‍යයට අවබෝධ කරන්න බෑ. අන්න ඒක හැදෙන්නේ කොහොමද කියලා. ඒක අවබෝධ කරන්න නම් පින්වතුනි මේ නියම තණ්හාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ මූල තණ්හාව මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මේ මූල තණ්හාව දන්නේ නැත්නම් පින්වතුනි මේ මූල අවිද්‍යාව දන්නේත් නැහැ. මූල අවිද්‍යාව දන්නේ නැති නිසා මූල තණ්හාව දන්නේ නැහැ. ඒක නිසා ಜಾති හැදෙනවා කියලා තේරෙන්නේ නැහැ පින්වතුනි. එතනින් එහාට තියෙන තණ්හා හැමෝම දන්නවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තේරෙන්නේ නැද්ද කිව්වහම තේරෙනව නේද වෙන්නේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං දැන් ඕක ඔබටත් කියන්න පුළුවන් අර ඉන්දියාවේ ඉන්න ඍෂිවරුන්ට කියන්නත් පුළුවන් ඇමරිකාවේ ඉන්න ප්‍රොෆෙසර් කෙනෙකුට කියන්න පුළුවන් ඕනේ කෙනෙකුට ඕක කියන්න පුළුවන් කියනකොට තේරෙන්නේ නැද්ද ඇත්ත තමයි කියලා. ඔබගේ පුතාට ආදරේද නැද්ද? ඒ පුතා නැති වුණොත් මොකද වෙන්නේ? දුකයි. නැති වෙයි කියලා බයයි. හරිනේ? එහෙනම් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. පිටින් දැන් තේරුණානේ. තේරුණා නම් දැන් හිතා ගන්නවා මට තේරුණා ඒ තේරුනේ බුදුන්ට තේරිච්ච දෙයම තමයි කියලා. අන්න එතනයි දෝෂෙ තියෙන්නේ. ඔබට තේරුණා ඔබට තේරිච්ච දේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඊට වඩා ගොඩක් ගැඹුරින් කොටසක්. ඕක හරි. ඒක නිසා ඔබ සමහරට හිතා ගන්නවා. ඕකත් හරිනේ. අත්දැකීමට දාලා බැලුවම හරිනේ. ඒ නිසා ඔබ සමහරට හිතා ගන්නවා පින්වතුනි මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා. ඒක නිසා අපි ඔබෙන් නිතර ඉල්ලන්නේ පින්වතුනි. ඔබට තේරුණාට පස්සේ ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් කියලා හිතන්නත් එපා. ඒ වගේම කොහෙන් හරි මොකක් හරි කවුරු හරි දෙයක් කිව්වයි කියලා ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් කියලා හිතන්න යන්නත් එපා. එහෙම කරන්න බෑ.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ කොටස් පින්වතුනි මේ ලෝකේ ඉන්න කිසිම පුද්ගලයෙකුට දේශනා කරන්න බෑ. ඒකයි පින්වතුනි බුදුවරයෙක් බොහොම කලාතුරකින් ලෝකෙට පහළ වෙන්නේ. ඇයි පින්වතුනි හතු පිපෙන්න වගේ බුදුවරු පහළ වෙන්නේ නැත්තේ? මෙරු නගින්න වගේ පහළ වෙන්නේ නැත්තේ ඇයි? පින්වතුනි මේ ලෝකේ පැවැත්මට තියෙන්නේ. මොකද ඔය හිතට ඕනේ පවත්තන්න නෙමෙයිද? කියන්නේ ඔය හිතට පවත්තන්න ඕනේ නැද්ද? ඔය හිතට ඕනේ පවත්තන්න පින්වතුනි. දැන් ඔබට දැන් අපවත් වෙන්නත් හිතිලා ඇති. චුට්ට. නමුත් ඒත් ඕනේ මොකද්ද? පවත්තන්න. අපවත් වෙන්න ඕනේ වගේ එකකුත් ඇති. ඒ කියන්නේ පිරිණි වෙන්නත් ඕනේ. නමුත් පවත්තන්නයි ඕනේ. හිතට ඕනේ පවත්තන්න. එහෙනම් හිතට පවත්තන්න ඕන නම් හිත විසින් හදපු මේ තුන් ලෝකයම පැවැත්ම පිණිසද තියෙන්නේ අපවැත්ම පිණිසද තියෙන්නේ? පැවැත්ම පිණිස තියෙන්නේ. පැවැත්ම පිණිස තියෙන මේ ලෝකයෙන් පින්වතුනි බුදුවරයෙක් ලෝකෙට පහළ වෙනවා කියන එක බොහොම අභව්‍ය මට්ටමේ තියෙන කාරණාවක්. පවතින ගොඩනගපු ලෝකේ අපවත් වෙන පැත්ත ගැන කතා කරන උතුමෙක් ලෝකෙට පහළ වෙනවා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඒකයි මේ කල්ප 91ට බුදුරු 7 දෙනෙක් පහළ වෙලා තියෙන්නේ. බුදුරු 7 දෙනයි. එච්චරයි. කල්ප 91ක්. ඉඩ දෙන්නේ. බුදු කෙනෙක්ගේ පහළ වීම පින්වතුනි මේ ලෝකෙට දරන්න බෑ. මේ ලෝකෙට විරුද්ධයි සහ මුලින්ම බුදු කෙනෙක්ගේ පහළ වෙන්නේ. ඒක මහා බෝසත්ණන් වහන්සේගේ ඉදිරි අනන්ත අප්‍රමාණ පාරමිතා බලයටයි උපදින්නේ. ඒක ලේසි දෙයක් නෙමෙයි. ආයි අප්පකාතේ මිනිස්සෙසු වෙන්නෙත් ඒක නිසා. අප්පකාතේ මිනිස්සෙසු තමයි පින්වතුනි මේක මේ සංසාර සාගරේ ඉක්මවා යන්නේ. මොකද මේ හැම හිතක්ම හැදිලා තියෙන්නේ පවත්තන්න. මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පවත්තන්න. මේ පවත්තන්න හැදිච්ච ලෝකෙක තමයි පින්වතුනි අපි හැමෝම ඉන්නේ මේ. පවත්තන්නයි මේක හැදිලා තියෙන්නේ. අපවත් වෙන්න හිතක් නැඹුරු වෙනවා කියලා කියන්නේ ඒක මහා බොහොම අභව්‍ය මට්ටමේ තියෙන කාරණාවක්. වෙන්න බැරි තරම්. එනම් භාග්‍යවතුන් වහන්සේ දැක්ක පින්වතුනි මේ කාරණාවක් බුද්ධ රාජ්‍ය ලැබුවට පස්සේ. ඒක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ කියන තණ්හාව පින්වතුනි ඔය උඩින් පල්ලෙන් ඔය කතා කරන තණ්හාව නෙමෙයි. මේ ගැන කාටවත් මතපල කරන්න බෑ පින්වතුනි. මතපල කරනවා නම් අදුම සෝතාපන්න මාර්ගඵලලාභියෙක් ඕනේ මේ ගැන මතයක් පල කරන්න පින්වතුනි. අනිත් වෙන කිසිම කෙනෙකුට මේ ගැන අවබෝධයක් ලබන්න බෑ. අහගත් එකක් කියන්න පුළුවන්. අහගත් එකක් කියන්න පුළුවන් පින්වතුනි. නමුත් මේකක් අවබෝධයෙන් කතා කරන්න බෑ. මෙන්න මේ කියන මූල තණ්හාව තමයි පින්වතුනි නසන්න තියෙන්නේ. ඔබට තේරෙයිද? මේ තණ්හාව තියෙනවා අර මතකනේ ඔබගේ බඩ ඇතුලේ තියෙනවා කාන්දම. ඔය කාන්දම ඒ කාන්දමෙන් මුලින්ම කරන්න එපා. මට කියන්නේ බඩද මුලින්ම හැදෙන්නේ කාන්දමද මුලින්ම හැදෙන්නේ නැත්තේ. මොකද්ද මුලින් හැදෙන්නේ? කාන්දම. එතකොට කාන්දමව ශක්තිමත් කරලා තියාගන්න. කාන්දමට කාන්දම් බලය දෙන්න මොකක් හරි තියෙනවා. නිකන් අපි හිතමු මේ උදාහරණ මේ උපමාවට අනුව කාන්දමට කාන්දම් ශක්තිය දෙන්න මොකක් හරි පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. දිදී කාන්දම ශක්තිමත් වෙනවා. ඒ කාන්දම ශක්තිමත් වෙනකොට ඒකට සෛල ටික ඇදෙනවා ඔක්කොම. ඔබගේ ශරීරයේ තියෙන සෛල දැන් ඒව ඇදිලා එක කයක් හැදුනා. ඒ කයට ඊට පස්සේ වෙනසෙන එක ඇඳුම් ඇදිලා ආවා. ආභරණ ඇදිලා ආවා. අද වුණත් උපන් දිනයක් එහෙම තියෙනවනම් සමහරට මහත්තයා ගාවට ගිහලා කනාත ගන්න අවස්ථාවල් ඇති. කාන්දම ක්‍රියාත්මක වෙන්නේ යන්නේ. ඇයි කනාත ගන්න? මහත්තයාගේ නෙමෙයි. තමයි. අත ගාලා බලනවා. මොකටද? එදා ඉඳලා දාපු කරාබු දෙකනේ. මොකද ඕනේ මක් කරගන්නද දැන්? ඇද ගන්න. ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කාන්දම් බලය. ඔය ද්විතීක අවස්ථාව වෙනසනේ.
ස්වර්ණාභරණ ඇදලා යෑම. ඉඩකඩම් මත පිට යාන වාහන ඇදිලා යෑම. ඔය ඔක්කොම ද්විතීයික අවස්ථාව. ඔය ද්විතීයික අවස්ථාවට කලින් තමයි මේ ප්‍රාථමික අවස්ථාව තියෙන්නේ. මේකෙන් කරන්න එපෙන් එතන තනිකරම ජාතිය නිර්මාණය කළා දෙන එක. ඒ කියන්නේ හිතේ ඊගෝ එක හදන එක. හිත වෙනමම ඌ එන්ටිටි එකක් කියලා වෙනමම ඌ දෙයක් කියලා හදන එක වෙනත. මෙතනින් ගල්ලා දෙනවා. එතනින් එහාට මේ මුළු ලෝකෙම වුණත් මේකට ආකර්ෂණය වෙනවා. ඔබට ඕන නම් පුළුවන් මුළු ලෝකෙම මේකට ආකර්ෂණය කරගන්න. හිතන්නකෝ ඔබ අවුරුදු 100ක් ජීවත් වෙලා කොච්චරක් ආකර්ෂණය කරගත්තද කියලා. ඔබගේ 100 ගන්න ඔබගේ 100 මැරිච්ච අවුරුදු 80ක් ජීවත් වුණා. ඔය අවුරුදු 80 ඇතුළත මොනවද කළේ? මොනවද කළේ? දැන් ඔබ කියන්නේ අපේ 100 මැරෙනකොට මේ ලොකු ධනස්කන්ධයක් රැස් කළා. ඊට කඩන් කොච්චරද කියන්න බෑ. හරි උජාරුවෙන් කතා කරනවා නේද මේකතන? එතන 100 ඒ අවුරුදු ගාන ඇතුළේ මොකක්ද ඒ කළා තියෙන්නේ? 100ව ලොකු කරගෙන. හොඳට තේරුම් ගන්න මේ ඊගෝ හැදෙනකොට වෙන වැඩේ. ඇතුලේ තණ්හාව ක්‍රියාත්මක වෙනකොට ඒක හරි බලවත් පින්වතුනි තුන් ලෝකෙ මොකට අදින්න පුළුවන් තරම් බලයක් තියෙනවා ඒ තණ්හාවට. ඉන්න තව ලොකු කරගන්නවා. අවුරුදු 80ක් ජීවත් වෙච්ච 100ට අක්කර 200ක් තිබ්බනම් අවුරුදු 200ක් 100 ජීවත් වුණා නම් ලංකාවෙන් භාගයක්ම කාගේද? 100ගේ. ඔය කල්පනා කරලා බලන්න. දැන් ඔබ වුණත් දැන් සල්ලි කීයක් හරි ඉතුරු කරලා මොකද්ද කරන්න හදන්නේ? දැන් බණ දහම ඇසුරු කරන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඊට කලින් ජීවිතය ගැන හිතන්න. මොකද්ද කරන්නේ? සල්ලි කීයක් හරි එකතු වුණාට පස්සේ හිමීට ඔය ඉඳන් කැල්ලක් අරන් දාගන්න. නේද? වාහනයක් අරන් දාගන්න. රත්තරන් බරු ටිකක් අරන් දාගන්න. මොන අවුරුදු 20ක් තිස්සේ එකතු කරලා අක්කර 20ක් විතර අරන් දාගත්තා. හරි. දැන් තව 20ක් ජීවත් වුණොත් මොකද ඔබ කරන්නේ? ආයෙ එකතු කරලා ඔන්න තව එකක් කරන් දාගන්න. තව 20ක් ජීවත් වෙනවා. ඒත් එක නේද කරන්නේ. දැන් ওই විදිහට ගියාට පස්සේ අපිට ගණන් හදලා කියන්න බැරිද ලංකාවේ වර්ග ප්‍රමාණය අරගෙන ඔබ අවුරුදු කීයක් ජීවත් වුණොත් මුළු ලංකාවම අයිති වෙනවද කියලා? ගණන් හදලා බලන්න පුළුවන් මේකද. ඔය ක්‍රමයටම ඔබ අවුරුදු 500ක් විතර ජීවත් වුණොත් සමහරට වෙනදෙන මුළු ලංකාවම ඔබගේ. ඔය යන රේට් එකේ. ඒක තමයි ක්‍රමය. එතනින් නතර වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් ඒ කාලේ හිටපු අධිරාජ්‍යවරු මොනවද කළේ? ඇයි ඒගොල්ලෝ අධිරාජ්‍යෝ කියලා කියන්නේ? රාජ්‍යවරු. දැන් මුලින්ම ප්‍රාදේශීය රාජ්‍යවරු නෙමෙයි. වෙන මහ රාජ්‍යවරු වෙනම ඉන්නවා ප්‍රාදේශීයව පාලනය කරනවා. ඒ ප්‍රාන්තේ පාලනය කරනවා. ඉතින් ඔන්න ප්‍රාදේශීය රජ කෙනෙක් හැදුනේ. සමහර යුව රාජ්‍යවරු ඉතින් ප්‍රාදේශීය රාජ්‍යවරු. දැන් ප්‍රාදේශීය රාජ්‍යවරුන්ට ඊට පස්සේ මොකද වෙන්නේ? මහ රාජ්‍යවරු වෙන්න ඕනේ වෙනවා. මහ රාජ්‍යවරුන්ට මොකද වෙන්නේ? ඔය තව රාජ්‍යයන් දෙකක් තුනක් අල්ල ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් තව ලොකු රාජ්‍යයන් ටිකක් අල්ල ගන්නවා. අධිරාජ්‍යය බවට පත් වෙනවා. ආකර්ෂණය කරනවා. මොකද හේතුව බ්ලැක් හෝල් එකේ මූලය මෙතන තියෙනවා. මේක තියෙන නිසා ඔය කරන්නේ පින්වතුනි මෙන්න මේ තණ්හාව නිසා ගොඩ නැගෙන අර මම කියන හැඟීම මේ ඊගෝ එක ලොකු කරනවා පින්වතුනි. මොකද ඊගෝ එක හැදුනහම ඒ ඊගෝ එකට ඕනේ පින්වතුනි සුපීරියර් වෙන්න. අනිත් මොකද මමත් හැදිලා නින්නේ. මමත් හැදිලා අනිත් අයත් හැදිලා නින්නේ. එහෙනම් දැන් ඔන්න ඔය දෙක කම්පෙයා වෙනවනේ. ඒ කම්පෙයා වෙනකොට මේක පල්ලෙහා වගේ දැනෙනවා පින්වතුනි. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා මේක ලොකු කරගන්න. ඊගෝ එක හැදුනට පස්සේ පින්වතුනි ශරීරයත් ලොකු කරනවා.
ඔබට නිකන් දැනෙලා නැද්ද ඔබගේ ශරීරය ටිකක් හොඳට උස මහතට තිබ්බනම් හොඳයි වගේ. විශේෂයෙන් පිරිමි අයට. උස මහතට තිබ්බනම්. දැන් උස මහත එක්කෙනෙක් කතා කරද්දී පොඩි බය අඩු ගතියක් දැනෙන්නේ නැද්ද මේකට? ටිකක් ඔබට වඩා ටිකක් මිටි නා. දැන් මේ මිටි උසයි ඒව වෙනසක් නෑ මේකද මම මේ කියන්නේ. ඔබට වඩා ටිකක් මිටි නම් ඔබ කොහොමද එයත් එක්ක කතා කරන්නේ? විශේෂයෙන් පිරිමි අය මම මේ කියන කාන්තාවේ පැත්තකට දාන්න. මල්ලි ටයිප් එකෙන් නෙමෙයිද කතා කරන්නේ. ඔබට වඩා ශරීරයෙන් පොඩි නම් හොඳට බලන්න මේකනේ මේ ඊගෝ එකට වෙන ප්‍රශ්න. මේ ඉන්නවා වගේ හැංගෙනකොට වෙනසනේ පුදුම වද වේදනාවක් ඔය වෙන්දින්නේ. තමන්ට වඩා ටිකක් ශරීරයෙන් ඉහළයි නම් එහෙම. මොකද හේතුව තමන්ගේ ශරීරය තමන් කියලා දැන් හිතලා තියෙනවා. මොකුත් නෑ මේක මේ හැංගීමනේ. මේ හැංගීමට අහු වෙන ඔක්කොම තමන් වෙනවා මේක. මේ හැංගීම ආවට පස්සේ දැන් කය කියලා එකකුත් තියෙනවනේ. ඔය කයත් ඔය හැංගීමටම නතු වෙනවා. ඒතර කයත් මම තමයි දැන්. ඒක ලොකු වෙන්න ඕනේ. පොඩි අය ඉස්සරහට ගිහිල්ලා ලොක්ක වගේ ඉන්නවා. ලොකු අය ඉස්සරහට ගිහිල්ලා සොක්ක වගේ ඉන්නවා. නිකන් හරි ඔබට තේරිලා ඇති මේකනේ. කොයිතරම් පීඩාවටපත් වෙනවද මේ වෙලාවට ඉන්නේ කියලා. තරුණ අයට නම් හිතෙනවා මාත් හදා ගන්න ඕනේ ඇඟ කියලා. ඊට පස්සේ ජිම් එකට දුවනවා. බිත්තර බිබී ජිම් යනවා. කුකුල් මස් තම්බ කකා ජිම් යනවා. ඒ ජිම් ගිහිල්ලා පෙන්වතුනේ අනිත් එක්කෙනාට වඩා අත ටිකක් ලොකුවට හදා ගන්නවා. පපුව ටිකක් ලොකුවට හදා ගන්නවා. ඒ හදාගත්තට පස්සේ හිතනවා දැන් මම ටිකක් ලොකුයි කියලා. හොඳට කල්පනා කරලා බලන්න. ඔය අතරතුර පිඟුතුනේ දැන් ශරීරයට දැන් යන්න පුළුවන් ප්‍රමාණය ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ ඔක්කොම කරන්නේ කවුද? මෙන්න මෙයා. මේ මැද බින්දුව ඔක්කොම කරන්නේ මේ. මෙතනට ශක්තිය දෙනවා අවිද්‍යාවෙන් ශක්තිය සපයනවා. මේ මැද තමයි අර ආකර්ෂණ බලය තියෙන්නේ. ඒකෙන් මුලින්ම හැදුවේ ඊගෝ එක. දැන් ඊගෝ එක තමයි දැන් ඊතරින් එහාට ඔක්කොම ආකර්ෂණය කරන්නේ පිළිවෙල. ඒ කියන්නේ ඊගෝ එකට ආකර්ෂණය කරන්න බෑනේ. ඊගෝ එක හැදිලා තියෙන්නේ මේ තණ්හාව නිසා. ඒ තණ්හාව තමයි ආකර්ෂණය කරන්නේ දැන් ඊගෝ එකත් පසාරු කරගෙන. ඊගෝ එක කියන්නේ හැඟීමක්. හොඳට මතක තියාගන්න. ඊගෝ එක කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි. හැඟීමකට. දැන් ඔබට හැමතිස්සෙම හිතේ ඔබ නිකන් මේ මනුස්ස ස්වභාවයෙම ඉන්නේ කියලා. එහෙම හිතේ පින්ගන්නේ. මේකට හිතක් ආව නම් මෙයාත් කවුද? මෙයාටත් හිතෙනවා මමත් ඉන්නවා කියලා. එතකොට මගේ හැඩය මොකක්ද? මෙයා නම් මගේ හැඩය මොකක්ද? මේක තමයි හැඩය. ඔහොම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔබ දන්නේ නැතුව රැට නිදාගෙන ඉන්නකොට අපි ඔබගේ ඔළුවට දාන වට්ටක හරි මේ වට්ටකේරියක අච්චුවක් දානවා. මේ හිත අච්චුවක් දාලා වහනවා. වාල ඔබට කන්න බොන්න දීදී තියාගෙන ඉන්න. පොඩි කාලේ එහෙම ගලයිගෙන ඉතින්. දැන් ලොකු වෙලා අර අච්චුව අරිනවා. දැන් දින වට්ටකේරියක් ඔළුවේ. ඒ පළතුරු වලට එහෙම කරන්නේ? එළවලු වලට එහෙම කරන්නේ අර අච්චුවක් දාලා තියලා ඒ හැඩය හදන්නේ මේකද? ඒ වගේ. අපි මිනිසෙක් කරන්න බෑ මැරෙයි. නමුත් අපි එහෙම හිතමු. අච්චුවට දාලා දෙන්න. දාලා ඇරියා. දැන් වට්ටක ගෙඩියක් ඔළුවේ තියෙන. අතට දැම්මා. බණ්ඩක ගෙඩිය. බණ්ඩක කරලා දාලා දෙන්න. මේ අතට දැම්මා බටු කරලා. අච්චු දාලා තියෙනවා. එහෙනම් දැන් එළවලු මේකක් නේද එන්නේ. ඇවිදින්නේ කරන්නේ මොකද්ද? එළවලු කූඩයක්. නමුත් ඒ එළවලු කූඩේ ඇතුලේ හිත හැදෙනවනේ මේක. ඒ හිත හැදෙනකොට මේ ඊගෝ එක හැදෙනවා. මේ තණ්හාව නිසා ඊගෝ එක හැදෙනවා. තණ්හාව නිසා ඊගෝ එක හැදෙද්දී අර පේන්න තියෙන රූපය ඒකට අයිති කරගන්නවා. හැඟීමක් නිසා කරන්න පුළුවන්. දැන් සතෙක් නම් කරන්න බෑනේ. දැන් හිතන්න මේක තනිකරම මේ ಜಾති කියන්නේ මේකටමයි කියලා. එහෙනම් මේකට කවදාවත් ඕක අයිති කරගන්න බෑනේ. මොකද මේක ඕකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ නේ.
නමුත් ಜಾති කියලා කියන්නේ හැඟීමක් නිසා ඔය ඕන එකක් එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය ඕන එකක් මම කරගන්න පුළුවන් අපේ. ඒක හැඟීමක්. දැන් හැඟීමක් කොට බැරිද ඔබට මේ ඔක්කොම මේ මුළු ඔක්කොම පිරිස මගේ පිරිස කියලා හිතන්න බැරිද? පුළුවන්. ඒක හැඟීමක් නේ. මුළු ලෝකෙම ඉන්න මගේ පිරිස කියලා හිතන්න බැරිද? පුළුවන්. ඒක හැඟීමක්. ඒක හිතින් කරන වැඩක් නෙවෙයි. අතින් කරන එකක් නෙවෙයි. එතකොට දැන් ඇඟපත හදාගත්ත දැන් ඔయిత වඩා හදන්න බෑ. යන්තම් අර උඩ බාරවල එල්ලිලා අඩි 6ට යනකම් දික් කරගත්තා. සමහරට උඩ එල්ලිලා ඉඳලා පල්ලෙහා ගෝණි බැඳලා යට මෙහෙම ඇදලා මොනවා හරි ක්‍රම කළා දැන් යන්තම් අඩි 6ක් දික් කරගත්තා. දැන් ඔయిత වඩා දික් වෙන්නේ නැහැනේ කොච්චර කළා. ඔන්න උතරින් දැන් වැඩි නතර වුණා. දැන් බලනවා පින්වතුනි තව පැතිකඩවල් මොනවද තියෙන්නේ කියලා මමව විහිදුවන්න. මතකයිනේ මේ මැද ඩොට් එක හැමතිස්සෙම පත් වෙවි දෙනවා. ඒක නිසා මේ වටේ රවුම හැමතිස්සෙම හැදී තියෙනවා. හොඳට මතක තියාගන්න. මේක හැදිලා තියෙනව නෙමෙයි. කොහොමද තියෙන්නේ? හැදී තියෙනවා මේක. මේකත් මැද ඩොට් එකත් හැදී තියෙන්නේ. ඒක නිසා මේ වටේ රවුමත් හැදී තියෙන්නේ. දැන් මෙයාට හිතලා තියෙනවා මට ලොකු ඇඟක් තියෙනවා කියලා. ඒ ඇඟත් හැදී තියෙනවා කියලා යන්න එපා දැන්. ඇඟ හැඟීමක් නෙමෙයි. ඇඟ කියලා කියන්නේ හැඟීමක් නෙමෙයි. ඇඟක් තියෙනවා. ඔන්න ඇඟ තියෙනවා. ඒක මගේ කරගෙන ඉන්නවා දැන්. අන්න ඒක හැඟීමක්. එතකොට දැන් මගේ ඇඟ ගොඩක් ලොකුයි. දැන් ලොකු ඇඟක් තියෙන මම. දැන් ඒකේ සීමාවට ආවා. දැන් ඊළඟට බලනවා පින්වතුනි ඉන්න තැන. එතන ඉන්න තැන ලොකු කරගන්න බලනවා පින්වතුනි. මොනවා හරි ක්‍රමයකට ඕනේ මොකද්ද? මම ලොකුයි කියලා පෙන්න ගන්න ලෝකෙට. පෙන්න ගන්න ඒවත් Tamanටම හංගව ගන්න පින්වතුනි. මම ලොකුයි කියලා. දැන් ඔබ ඇවිල්ලා මට කිව්වොත් එහෙම මං තමයි සක්විති රජුරෝ කියලා මං කිව්වොත් එහෙම හා කියලා ඔබ බොහොම සතුටින් යයි ඉතින් එච්චරයි. එහෙනම් ඔබ මට නෙමෙයිනේ ඔප්පු කළේ. ඔබ සක්විති රජුරෝ කියලා මට ඔප්පු කරන්නේ නෙමෙයි ඇත්තටම ඕනේ. ඇත්තටම මම කාට ඔප්පු කරගන්නද? Tamanට ඔප්පු කරගන්න. හැබැයි මං කිව්වොත් එහෙම පිස්සුද? සක්විති රජුරෝ කොහෙද මේ කාලේ කියලා දැන් ඔබට ඔප්පු වෙන්නේ නැහැ නේ ඒ කාරණා. ඒකයි ඔබට කේන්ති යන්නේ. හේතුව ඔබ අහගෙන ඉඳින් නේද? මං කියවනවද නැත්නම් ඔබ අහගෙන ඉන්නවද? මෙයා බොහොම ගැඹීර කාරණා. එනේ ඊගෝ එක සම්බන්ධ දෙන බොහොම ගැඹීර කාරණා. අවබෝධ ගන්න උත්සාහ කරන්න. ඊගෝ එක දැන් මේ ඊගෝ කියන්නේ ಜಾතිය. මම ওই වචන කීපෙන් පාවිච්චි කරන ඒ වෙලාවට කටට එන එක පාවිච්චි කරනවා. හරිනේ? ඊගෝ එක ಜಾතිය ඔකට දුක්ඛ කියන වචනේ ගේන්න නැතුව ඉන්නම්. මොකද එතකොට නැත්නම් දුකත් එක්ක පටල ගන්න නිසා. ඒ දෙකෙන් යන් මම කියලාත් කියයි තමයි. මම කිව්වට මම නෙමෙයි ඔය. මම කිව්වේ අර හැංගීම නැවත වතාවක්. ওই වචන තුන මොකක් හරි පාවිච්චි කරමු. ಜಾතිය ගත්තාම මේ ಜಾතියට ඕනේ ಜಾතියටම ඔප්පු කරවන්න ಜಾතිය මම කියලා. ආයෙ කියන්නම් ಜಾතියට ඕනේ ಜಾතියටම ඔප්පු කරගන්න ಜಾතිය හරි ලොකුයි කියලා. superior කියලා. වැඩ්ඩා කියලා. ලොක්කා කියලා.
මුදුනා කියලා. එක එක වචන තියෙනවා. නමුත් ඔබට හිතෙලා ඇති එහෙම නෙමෙයිනේ. මිනිස්සුන්ට ඕනේ තව කෙනෙකුට කියන්නනේ මම ලොක්කා කියලා. ඒක නෙමෙයි ඇත්ත. ඔය ඊගෝ එක තව කෙනෙක් ගාවට ගිහිල්ලා එයාගේ ලොකුකමක් කියන්නේ එයාට ඔප්පු කරගන්න එයා ලොක්කෙක් කියලා. කවුරු හරි එනකොට ඒ කියන්නේ අපි හිතමු දැන් කවුරු හරි වැඩි හිටියෙක් වගේ එනකොට ඔබ එකපාරට එයාව දැකලා ගාලා නැකිට්ටනම් එහෙම ඒ හිතේ හීනි ආස්වාදයක් මත එනවා. එයා එනකොට ඔබ නැකිට්ටනම් එහෙම ඒ හිතේ හීනි ද්වේෂයක් හට ගන්නවා. ඒ බව දන්න නිසා ටිකක් වැඩක් ගන්න තියෙන කෙනෙක් එහෙම එනවනම් මිනිස්සු මොකද කරන්නේ? පුටු පෙරලගෙන නැගිටිනවා.